මේකට විචාර සේවාවේ අතකමරන් තියෙනවා. පාතාලය නගර ජාගරණ සම්බන්ධයෙන් රජයේ නීතිය ග්‍රහණය කරනවා. ඒ විපක්ෂයේ සහායයක් නැහැ කියන ආණ්ඩු පක්ෂයේ. ඒ සම්බන්ධව මොකද කියන්නේ? මද්ද්‍රව්‍ය හෝ සංවිධානාත්මක අපරාධ වළක්වන්න විපක්ෂ සහාය ඕනේ නැහැ. ආණ්ඩුවට තියෙන බුද්ධාංශ වාර්තා ලැබුණම අර කන්ටේනර් එළියට පැන්නෝ වගේ පන්නන්න නැතුව ක්‍රියාත්මක වෙන්න. අපිට තියෙන්නේ මේ බුද්ධාංශ වාර්තා මගහැරියොත් ඒ පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරන්න. ඉතින් බුද්ධාංශ වාර්තා මගහැරපු හැම අවස්ථාවකම අපි විපක්ෂයේ විදිහට ආණ්ඩුවට ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. අදගේ ප්‍රතිඵල තියෙනවා. ඒකම තමයි මේ අත්අඩංගුවට ගන්නවා වගේම යම් තැන්වල ඒ අත්අඩංගුවට ගන්න නායකත්වයේ දෙන පොලිසිය නිලධාරීන්ව ට්‍රාන්ස්ෆර් කරන ගතියකුත් පේනවා. ස්ථාන මාරුවීම් දෙනවා. ඇයි කියන ප්‍රශ්නයත් අපිට තියෙනවා. මොකද එක පැත්තකින් යම් කිසි පිරිසක් අත්අඩංගුවට ගත්තම යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තම ඔහු ආණ්ඩු පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකයෙක් කියලා සමාජයේ මතයක් හැදෙනකොට ඒ අත්අඩංගුවට ගන්න නායකත්වයේ දීපු පොලිසිය ප්‍රධානියා මාරු වෙනවා. ඒ වගේම මහමූදේ අත්අඩංගුවට ගන්නකොට බුද්ධාංශ වාර්තා දීපු අයත් මාරු වෙනවා. ඉතින් ඇයි මේ මද්ද්‍රව්‍ය වළක්වන්න මහන්සි වෙලා වැඩ කරන සමහර නිලධාරීන්ව හිතුමතේ හිටි හැටියේ ස්ථාන මාරුම් දෙන්න කියන ප්‍රශ්නෙත් තියෙනවා. හැබැයි ඉතින් ආණ්ඩුව හැමදේම විපක්ෂය සහායම් කරන්නේ නැහනේ. විපක්ෂයට තියෙන්නේ ආණ්ඩුව නොමග යනවා නම් හරි මගට ගන්න. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ තවදුරටත් මේ රටේ මද්ද්‍රව්‍ය වළක්වන්න කටයුතු කරන්න. හැබැයි අර නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගත්තා වගේ නීතියානුකූල මාර්ගයෙන් පිට පොලිසිය පාවිච්චි කරන්න ලෑස්ති වෙන්න එපා. දැන් නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගත්තා මාස ගාණක් සිරගත කරා. පවුලේ උදවියට ලැබිච්ච පීඩනය, එතුමාගේ කීර්ති නාමය, මිලට කරපු සේවය, ඒ කිසිවක් තුට්ටු දෙකකට ගණන් ගන්න නැතුව හරි ලැජ්ජයි ආණ්ඩුව ගැන. තුට්ටු දෙකකටවත් ගණන් ගන්න නැතුව ඒ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරෙව්වා පොලිසිය මැදිහත් කරවලා අවසානයේ ඉහළ උසාවියෙන් අප ලැබෙනකොට අත්අඩංගුවට ගත්ත ක්‍රමවේදයත් වැරදි සහය පොලිසිය නිලධාරීන් අවුරුදු 20ක් 20 ගාණක් පොලිසිය සේවය කළා මෙහෙමද හැසිරෙන්නේ කියන දැනට සමාජයේ මතයක් ගොඩනගෙනවා. ඒකෙන් අපකීර්තියටපත් වෙන්නේ JVP ආණ්ඩුව නෙවෙයි. පොලිසිය. ආණ්ඩුවට පොලිසිය හමුදාව එක්ක ප්‍රශ්නයක් තියෙනවා. මොකද JVP ඉතිහාසය ගත්තාම පොලිසිය හමුදාව එක්ක ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා එයා උත්සාහ කරනවා ඇති පොලිසිය හමුදාවේ කීර්ති නාමය කෙලසන්න. මොකද එයාගේ පරණ ඉතිහාසය බැලුවම. ඉතින් ඒකට මේ පොලිසියයි හමුදාවයි පාවිච්චි කරන්න එපා. ඕනෑම ක්‍රමයකට ඡන්දය තියන්න. අපි ලෑස්ති. ඕනෑම ක්‍රමයකට තියන්න. විපක්ෂයේ කට්ටිය නම් සජිත් වෙනදාසම කියලා සංවිධානයේ සජාතක එකතුනේ උත්තරලා විපක්ෂයේ කණ්ඩායමක් කියන්නේ මේ සැරේ පළාත් සභාවට ඉපත් වෙන නැත්නම් ප්‍රෝජන පෙරමුණේ. මැතිවරණයක් පිළිබඳව අපි තීන්දුව ගමු මැතිවරණ ප්‍රකාශයටපත් කරාම. ඉතින් මැතිවරණ ඉදිරිපත් වෙන ආකාරය පිළිබඳව අපි අපේ පාක්ෂිකයට අහුම්කම් දීලා රටේ ජනමතයට අහුම්කම් දීලා අපි හොඳ තීන්දුවක් ගන්නවා. මොකද අපේ ඉලක්කය ඉන්න අය එලවලා ප්‍රාදේශ සභාවක් පළාත් සභාවක් ආණ්ඩුවක් හදන එක නෙවෙයි. අපේ ඉලක්කය මේ රටේ ගැළපෙන දේශපාලන බලවේගයක් නිර්මාණය කරන එක. රටේ මිනිහා මිනිස්යාන්ට ගොවියට දීවරයට කම්කරුවට සාධාරණයක් කරන එක. සහ මේ රටට සංස්කෘතියට ඔබින සමාජයක් දේශපාලන ප්‍රතිපත්තියක් එක්ක ගොඩනගන්න පුළුවන් රටක් හදන එක. ඒ සඳහා අවශ්‍ය ඕනෑම සන්දානගත වීමකට අපි සූදානම්. දැන් මේ වෙනකොට අවුරුද්දක් ගත වෙලා තියෙනවා. ඇත්තටම මිනිස්සුන්ට ලැබුණ දේකුත් නෑ වැදුනේ බඩටම තමයි. මේ සම්බන්ධයෙන් මොකද කියන්න පුළුවන්? දැන් අවුරුද්දක් තිස්සේ සෙව්වන් දෙහුවනේ. හරි. දැන් හම්බෙලා. දැන් ඉතිරි වැඩ කරන්න ආණ්ඩුවට පුළුවන් වෙයි කියලා මං හිතනවා. ධාමිකුත් හම්බෙලා. ඒ වගේ එක වගේ දෙකක් හම්බෙලා. එක වගේ දෙකක් හම්බෙලා. ඉතින් ඒ හින්දා ආණ්ඩුව මේ ගොවියන්ගෙන් දීවරයාගේ කම්කරුවගේ ඡන්දෙන් බලයට ආවේ. වෘත්ති සමිති ව්‍යාපාරයේ බලෙන් ඡන්දෙන් බලයට ආවේ. ව්‍යාපාරික ව්‍යවසායකයන්ට අසීමිත බලාපොරොත්තු දීලා බලයට ආවේ. උපායධාරීව ගෙයින් ගෙට යවුවේ රැකියාව දෙන්නම් කියලා. අද ඒ සියලුම බලාපොරොත්තු විනාශ කරලා දාලා තියෙනවා. මේ අවුරුද්දක් ඇතුළත. ඉතින් ආණ්ඩුවට තව අවුරුදු 4ක් ව්‍යවස්ථානුකූලව තියෙනවා. මම දන්නේ ඊට කලින් ඡන්දයක් එයිද නැද්ද ආණ්ඩුව පෙළේද කියන අපි දන්නේ නැහනේ. මොකද ඔය දෙන්න මාධ්‍යවේදීන් වුණාට ඔය දෙන්නට පෙරළුම්නේ. ඉර්ධියෙන් මුකුත් කියන්නේ නැහනේ නේද? විශ්වෙන් පණිවිඩෙන්නේ නැහනේ. මට එන්නෙත් නැහැ. එහෙම එන මාධ්‍යවේදීන් ඉන්නවා ආණ්ඩු පක්ෂයේ. කලින් පෙරළුම් නේ ඒ හින්දා අපි අපේ දේශපාලන ගමන අපි යනවා. හැබැයි ආණ්ඩුව පැත්තෙන් පැහැදිලිවම මෙරට ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න කටයුතු කරන්න ඕනේ.